Hello everyone. I'm Michelle Melanie, Director International Admissions, Maryland Consultancy and Academy Private Limited ආයතනයේ. So දැන් තියෙන දෙයක් තමයි ගොඩක් ලංකාවේ ඉන්න කට්ටිය higher studies වලට apply කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ මම කතා කරන්නේ අපේ ආයතනයෙන් දෙන option සම්බන්ධව. So මෙතනදී A levels advanced level ඉවර වෙලා ඉන්න students ලා ඉන්නවා නම් advanced level results ආපු students ලා ඉන්නවා නම් මේක හොඳම opportunity එකක් උඹලා හැමෝටම. සමහරක් students ලා ඉන්නවා advanced level fail වෙලා or else simple passes තුනක් අරගෙන උඹලා හිතනවා ඇති අපි දැන් මොනවද කරන්නේ මගේ ambition එක මොකද්ද මට මේ තැනට යන්න පුළුවන්ද කියලා. So සමහරක් අයගේ ambition එක වෙන්න පුළුවන් engineer කෙනෙක් වෙන්න. සමහරක් අයගේ ambition එක වෙන්න පුළුවන් data science side එකේ profession එකක් කරන්න, digital marketing. මේ හා සම්බන්ධ ගොඩක් programs අපේ ආයතනයෙන් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. Because අපි UK, Ireland, Netherlands, Denmark කියන සහ තව රටවල් සමග සම්බන්ධ වෙලා තියෙනවා direct university admissions and visa process ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. So අපි free basically ඔයගොල්ලන්ට guidelines එතකොට free airport pickup, free university admissions ඒ හැම දෙයක්ම කරනවා. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මම හිතන්නේ අපි දැනගන්න ඕනේ especially අවුරුදු 19 20 හෝ 19 25 අතරේ ඉන්න A levels ඉවර වෙලා දැන් බලාගෙන ඉන්නවා නම් අපි දැන් මොකද්ද කරන්නේ ඊළඟට මොනවද කරන්නේ මගේ ජීවිතයේ අරමුණ මොකද්ද මට මෙතනට යන්න පුළුවන් වෙයිද කියන එක. ඒ දේවල් ඔයගොල්ලෝ හිතනවා නම් මම හිතන්නේ අපිට කතා කරොත් අපිට පුළුවන් ඔයගොල්ලන්ට හොඳම options ගැන advices දෙන්න. So අපිට ඔයගොල්ලෝ කතා කරොත් අපිට පුළුවන් ඔයගොල්ලගේ ambition එකට යන pathway එක තෝරලා දෙන්න. So එතනදී A level down subjects down කවුරු හරි ඉන්නවා නම් අපිට කතා කරන්න කිසිම විදිහකට බය වෙන්න එපා. අපි ගාව options තියෙනවා. එතනදී A levels down නම් අපිට foundation එකක් කරලා bachelor's වලට apply කරන්න පුළුවන්. So එතන තියෙන ප්‍රශ්නේ තමයි foundation එක කරන්නේ ලංකාවේද නෑ. foundation එක කරන්නේ ලංකාවේ නෙමෙයි. foundation එක ඔයගොල්ලන්ට ඕස්ට්‍රේලියා වල, කැනඩා වල, UK හෝ Ireland මේ කියන countries වල ඔයගොල්ලන්ට foundation plus bachelor degree එකට apply කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ ambition එක උනේ engineer කෙනෙක් වෙන්න නම් අපිට maths stream එකකින් foundation එකක් කළා අපිට package bachelor program එකකට apply කරන්න පුළුවන්. මේ මම උදාහරණයක් විතරයි දුන්නේ. So ඔයගොල්ලෝ තාම හිතනවා නම් අපි මොනවද කරන්නේ? අපි ඊළඟට මොනවද කරන්නේ? අපිට හරි guideline එකක් ගන්න පුළුවන්ද කියලා අම්මලා තාත්තලා මේක බලනවා නම් අපිට කතා කරන්න අපිට ඔයගොල්ලව accordingly guide කරන්න පුළුවන්. සමහරක් අම්මලා තාත්තලා ඉන්නවා ඒගොල්ලන්ට ඒගොල්ලගේ දුවල පුතාලව යවන්න බයයි රට යවන්න බයයි. එතනදී කිසිම විදියකින් බය වෙන්න දෙයක් නැහැ. මොකද හැම යුනිවර්සිටි එකකම ඉන්ටර්නැෂනල් ටීම් එකක් ඉන්නවා. basically international students ලව handle කරන ටීම් එකක් ඉන්නවා වෙනම. එතනදී හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම කවුන්සිලර්ස්ලා ඉන්නවා. So කිසිම විදිහකින් බය වෙන්න එපා. අපි ස්ටුඩන්ට්ස්ලා ගියාට පස්සෙත් ඒගොල්ලන්ගේ එයාපෝට් පිකප් එක දෙනවා. ඒ වගේම රෙසිඩන්ට් පර්මිට් එකට ගියාට පස්සේ apply කරනකොට ඒ දේවල් වලට help කරනවා. So මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන්. So මෙතනදී ඔයගොල්ලෝ පොඩි දෙයක් කරන්න ඕනේ consultation එකක් book කරගන්න අපිට කතා කරන්න පුළුවන් 075 949499 කියන නම්බර් එකට කතා කරලා හෝ 0752431431 කියන නම්බර් එකට කතා කරලා කන්සල්ටේෂන් එකක් බුක් කරන්න. එතකොට අපිට ඔයගොල්ලන්ට මේ හැම